අයිබෝන් අයිබෝන්. දැන් දවසේදී වට අවස්ථාව හම්බ වෙනවා මාකටිං ඩිප්ලෝමා එකක් ලබාගෙන ඒ වගේම බෙස්ට් ඔප් වෙන්නත්. එන මොකද කියන්නේ? ඇත්තටම වචන කරන්න බැරි තරම් සතුටක් තියෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධියක් හදාරනවා. ඒ ගමන් තමයි මේක කරේ. ෆස්ට් සෙම් එකේ ඇත්තටම අතාරින්න තරම් හිතුණා. එච්චර ස්ට්‍රෙස් එකක් තිබුණා. ඉන්ටර්න් ගියා ඒවත් එක්ක. ඒ වුණාට දවස් 4කට වගේ සබ්ජෙක්ට් 4 පාඩම් කරලා කොහොම හරි ඉතින් ගොඩ දාගත්ත එක ගැන ඇත්තටම මට වචනකින් හරි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න තමයි තියෙන්නේ. දැන් මේ ඉන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. අපි දන්නවා කොච්චරන කාර්යබහුලද කියලා. හැබැයි ඒ මොන දේ තිබුණත් වාට අවස්ථාව හම්බුණා LP කැම්පස් සම්බන්ධලා මේක සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ මේක ඇතුලේ හරිම පිළිවෙලක් සිද්ධ වෙනවනේ. ඇත්තටම පිළිවෙලයි ලෙක්චර්ස්ලා වුණත් මාර ෆ්‍රෙන්ඩ්ලි. එකම ප්‍රශ්නේ 10 පාරක් ඇහුවත් ඒ කියන්නේ පොඩක්වත් ඒගොල්ලන්ට තරහ ගන්නවත් නැහැ. හරිම මේ ආදරණීය විදිහට කියලා දෙනවා. හරිම පැහැදිලි. PDF උනත් ඇත්තට මට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නිසා මට අමාරුයි ලෙක්චර්ස් ඉන්න හැම එකක්ම. ඒ වුණාට PDF එහෙම නියමිතම දෙන නිසා තමයි ඒව බලලා මෙච්චර බැච් ස්ටොප් වෙන්න එච්චර ඉදිරියට යන්න අවස්ථාව හම්බුනේ. හැකියාව ලැබුණේ. හොඳයි. ඉතින් ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වුණත් ඇයට අවශ්‍ය වෙනවා තවත් ඩිප්ලෝමා එකක් හදාරන්න. ඒ සහ තෝරගන්නේ LP කැම්පස් එක. ඉතින් ඒ තරම් විශ්වාසයක් ඇයට තියෙනවා. ඉතින් ඔයා හිතන විදිහට මෙතනට આવොත් එහෙම තමන්ගේ අධ්‍යාපන සීනය ගොඩක් හැබෑ කරන්න පුළුවන් නේ. අනිවාර්යයෙන් මම කියන්න ඕනේ බෙස්ට්ම කැම්පස් එක තමයි LP එකේ. අනික එක්සෑම් උනත් පර්ෆෙක්ට් ඔන්ලයින් නෙමෙයි තියෙන්නේ. එක්සෑම් එක ෆිසිකලි තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා. දැන් ඔන්ලයින් තියෙනකොට ඒ කියන්නේ ළමයිට ඕපන් බුක් එක්සෑම් එකක් වගේනේ. මේක ෆිසිකලි තියෙනකොට අපි හොඳට පාඩම් කරන්න ඕනේ, හොඳට වැඩ කරන්න ඕනේ, ඒවා කරලානේ කරන්න ඕනේ. එතකොට අපේ දැනුමත් තවත් වර්ධනය වෙනවා. හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් ඉතින්. හොඳයි. ඉතින් ඇය ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ නිසා ඇයට ගොඩක් අත්දැකීම් තියෙනවා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මේ කරුණු කාරණා මතක් කරන්නේ. එහෙනම් අපි වාට වගේ අනාගත සුබ පතනවා. Thank you.